චාන්දිනී සිරිරත්න කියන්නේ ලේසින් පාසුවෙන් ටෙලි නාට්‍ය වලට යන කෙනෙක් නෙමෙයි. තෝරා බේරාගෙන තමයි එයා කරන්නේ කියලා. ඇයි ඇත්තට දැන් මේ ප්‍රේක්ෂකෝ කියන දේවල් හොඳේ? ඇයි එහෙම කරන්නේ? එහෙම කළ යුතු නිසා. ඒක වගකීම මං හිතන්නේ. අපි මුල්ම කාලෙක මාධ්‍යට එනකොට ආසාව වෙන්න පුළුවන්. මට ඇත්තට මෙහිම ආසාවකින් කියලා ආපු ගමන නෙමෙයි මේ මං හම්බෙන් ආපු ගමන මේක මුලම ගත්තොත් එහෙම. නමුත් දවසින් දවස අපිට තේරෙන්න ගන්නවා මේකේ තියෙන වගකීම මොකක්ද කියන එක. නිකන් කාලා බීලා වීසි කරන ටොෆි කොලයක් ගන්නට වැටෙන්න මම හිතන්නේ රංගන ශිල්පියෙකුට බෑ. මේ මාධ්‍ය තුල ඉන්න කිසිම කෙනෙකුට එහෙම වෙන්න බෑ. එහෙම වෙනවා වෙන්න පුළුවන්. නමුත් එහෙම විය යුතුත් නැහැ. ඉතින් මම දවසින් දවස හැමතිස්සෙම උත්සාහ කළේ මගේ වගකීම රැක ගන්න. සහ මම හැමතිස්සෙම හිතනවා මේ අපිට මේ රංගපෑමෙන් සතුටක් ලැබෙනවා මේ මුදල් ලැබෙනවා ඒක හරි. හැබැයි ඔක්කොමත් හරි කටපුරා hina වෙලා සතුටින් අවංකවම මේ විචාරශීලීව අගය කරන ප්‍රේක්ෂකෙක් ලැබෙනවා කියන්නේ ඒක ජීවිත කාලයටම ඇත්තටම කියනවා නම් ඒක ලබන්න බෑ මොනවා ඒක ලබන්න බෑ එහෙම ප්‍රමිතිගතව මේ දේවල් තෝරගත්තේ නැත්තම්.